හෙලෝ ගායිස් අපි ගහන්න යන්නේ ක්‍රාෆ්ට්මෑන් 1 බ්ලොක් ගේම් එක එපිසෝඩ් කීයද කියලා මට මතක නැහැ. අද මම කරන්න යන්නේ මං හදුව විලේජ් එක. විලේජ් එක කියන්නේ විලේජ් එකයි ගෙවලුයි ඒ ටික පෙන්නන්න. මොකද්ද සද්දයක් ආවා බලමු මොකද්ද. කට්ටිය දොරවල් අරිනවලු විලේජර්ස්ලා. නෑ උදේද රෑද මට මතක නැහැ හරියටම. කොහොම හරි මේ තියෙන්නේ විලේජ් එක. මම තව පෙන්නන්නම් පේනවනේ. මම අර තියෙන්නේ මොකක්ද කියලා පස්සේ පෙන්නන්න. ඔන්න ඔහොම තමයි දැනට නම් තියෙන්නේ මේක. උඩට ගියාම තව චුට්ටක් ලස්සනයි. බලන්න ඔතන ෆාම් එක තියෙනවා. ෆාම් එක ඊළඟට ඔතන තියෙනවා මේකක් ගඟක්. ඔය එහා පැත්තේ සම්පූර්ණම කෑල්ල අර නිකන් කඳු වලින් වට වෙච්ච කෑල්ල තියෙනවා. මම ලයිට් අප් කරලා තියෙන සම්පූර්ණ කෑල්ල. මම ඒයි කියලා පස්සේ වීඩියෝ එක පෙන්නන්නම්. පේනවනේ විලේජ් එක. දැන් රෑ වුණා. ඔව් රෑ වෙලා. දැන් වැට ගහලා තියෙන වටේටම පේනවනේ වැටවල් ගහලා තියෙන්නේ. දැන් මම ඔහෙ පාලමක් ගෙවුවා. මම ඔහම ඉන්නකො පාලම් පෙන්නන්න. ඔන්න ඔය තියෙන පාලම. මේ පාලම ඈතට ගියාම මාර ලස්සනයි. ඔය බලන්නකො. ඔන්න ඔහම ඉන්න පෙන්නන්න. ඔන්න දැක්කනේ ලස්සනයි. ත්‍රිපිරි එක. කියන්නේ ලස්සනට පේනවා. මම තව පොඩ්ඩක් ලයිට් අප් කරන්න ඕනේ. අර පැත්තේ තමයි මේක තියෙන්නේ නෙදර් පෝටල් එක. ඔන්න මම එකත් පෙන්නන්න. යන්කෝ අපි ඒ පැත්තරත් යන් අපි ඒ පැත්තට. මම මේ හරියත් මේ වලින් දාලා තියෙන ඔය පේනවනේ ගාඩියන්ස්ලා එහෙම ඉන්නවා. යන් අපි අර නිකන් අර එක එක එක්ස්පෙරිමන්ට්ස් කරන්න දාලා තිබ්බා. අර ස්ලයිම් කෙනෙක් හිටියවා දැක්කද දන්නේ. මම පස්සේ වෙන්නන්න දැන් මේක බලන්න යනකො. මට එපා වෙන්නේ මේ ක්‍රියේටිව් වල මේ වගේ දොරවල් ලස්සන යන්න බැරි තමයි. හරි. ඔන්න ඔය තමයි නෙදර් පෝටල් එක. මේකටත් පස්සේ ලා ගියා පෙන්නන්න දැන් යන්න කියන්නේ. දැන් මොකද්ද පෙන්වන්න තියෙන්නේ? දොර හරි. ඒකත් කඩාගත්තා. නම් අපි ආයියා. දැක්කනේ ලස්සන කොහොමද? මාර ලස්සනයි ඒක ඈතට. චුට්ටක් ලයිට් අප් කරලා ගත්තා නම් ওই පැතිවල ටික මාර ලස්සනයි. අපි මුලින්ම බලන්නේ මොකද්ද? බලමු. කොහොමද? මම මෙතන අර ඔය පෙන්නපු කෑල්ලේ මේක ලිෆ්ට් එකක් හදන්න හිටියේ. අන්න අරක පොඩ්ඩක් බලමු අපි දැන් මම ආ ඔබ්සිඩියන් වලින් හදලා තියෙන්නේ මොකද්ද කියලා. යන් අපි අතට යන්නේ නැද්ද? හරියන්නේ නැහැ. යා. මම මේ මොකද්ද කියලා පෙන්නන්න ඕම ඉන්න. මේ තියෙන්නේ ඒක කොහොමද සුපිරිනේ? මෙන්න මෙතන තියෙන ඩයමන්ඩ්ස් බ්ලොක්ස් තියෙන කොහොමද? සුපිරිනේ. ප්‍රොටෙක්ෂන් 1 තියෙන ප්‍රොටෙක්ෂන් 3 ප්‍රොටෙක්ෂන් 2 කොහොමද? හරි ඒක එළියට ගියා. ඒකේ මොනවද තියෙන්නේ? ඒකේ ලිට්‍රස් තියෙනවා, රොකට්ස් තියෙනවා, ටෝටල්. ඒක අරින්න බෑ. මෙතන තියෙනවා ෆුල් නෙදර් කිට් එක. කොහොමද? ක්‍රියේටිව් ඉඳ ඕන කරන්නේ මම ලස්සනට තියාගෙන ඉන්නේ ඒවා. ඒක යන්නෙත් නෑ. හරි. අපි යන් යටට දැන්. යටට යන්න. මේක මට ඔය බ්ලොක් එකක් ඇතිවන්න එහෙම අමාරුයි. මේ පේනවනේ කෙලින්ම මේ අයන් බ්ලොක්ස් වලින් හදලා තින්නේ. මේක තමයි රූම් එක. රූම් එක කියන්නේ නිකන් හදිසියෙන් එන්න ඒ වගේ මේකක්. ඒකට තියෙන්නේ මේවා දාලා තියෙන්නේ කන්විල් එකකුත් තියෙනවා. කොහොම හොඳයි නේද? මේ චෙස්ට් වල මොනවද තියෙන්නේ? චෙස්ට් වල ටෝටම්ස් වගේක් තියෙනවා. මෙතන තව චෙස්ට් වගේක් තිබ්බා. ආව මේ තියෙන්නේ. ඔය එකෙත් තියෙනවා එක බලුලික. ඔගේ මොනවත් නැහැ. ඔය එකේ නැහැ. අපි එන්න මෙතන මොකක් හරියක් කළා අපි ඒක ෆික්ස් කරගමු ඉක්මනට. කෝ අපිට අයන් බ්ලොක් එකක් මේ තියෙන්නේ. හරි ඒකක් දාගත්තා. චරයි ගන්න තියන්නේ නැහැ. ඒකත් දාගත්තා. අපි එහෙනම් යන් යට එකට. යන්නද? අයියෝ යන්න. එපා වෙන්නේ ඔන්න ඔය තමයි යන්නේ නැහැ. හරි දැන් ගියා. ගියේ නෑනේ. ගියා හරි. කොහොමද? මෙතන තියෙන්නේ ෆාම් එක. පේනවනේ ෆාම් එක කොහොමද? තාම පැත්තක් හැදිලත් නැහැ. මම කියන්නේ ළඟදී මේව කරන්න ගත්තේ. මෙතන මම මේ චෙස්ට් එකක් දාන්න හිටියේ. බෝන් මීල් අරම දාන්න අමතක වුණා. නේද මේක හදලත් එච්චර කාලයක් නැහැ මම මේ
දැන් හදන ගමන් ඉදි තමයි මම වීඩියෝ එක ගෙනාවේ උඩට යන්නත් දැන් හරි අපි එහෙනම් යන් උඩට යන් මේ කන්දන්න තියෙන්නේ කන්ද යට තමයි ඔය ගහලා තියෙනවා අපි උඩට අකට වැඩේ ඉවරයි එන්න යටට උඩට යන්න තියෙනවා හරි කො යන්නද මොකද ඒ වෙලා තියන්නේ එකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා මොකද්ද ඒ වුනේ මෙතන බ්ලොක් එකක් දාමු එතකොට හරි නයිස් ඒ වැඩෙත් ඉවරයි රෑ වෙලා තියෙන්නේ අපි ඊළඟට යන් අපේ ගෙදරට මේ ගෙදර දැන් පෙන්නපු එක නෙමෙයි මම වෙන තැනක ගෙදරක් හදලා තින්නේ මෙන්න මේනවනේ මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ මුමගක් වගේ එකක් කාලා තියෙන්නේ දැන් අපි යන් එහෙනම් එතෙන්ට සුපිරි නේද යන්කෝ අපි යන්න එන්න දිගට මං හොරලා තින්නේ ඔය යටට යන් අපි එහෙනම් යන් හරි උඩට මේ පැත්ත නෑ මේ පැත්ත මේ වැරදිච්ච පැත්තක් මේ කපන්න ගිහිල්ලා යන් එහෙනම් උඩට හරි මේ පැත්තෙන් යන්න තියෙන්නේ පේනවා ඩයමන්ඩ් බ්ලොක්ස් වලින් දාලා තින්නේ ෆික්ස් කරපු තැන දාලා තින්නේ ඩයමන්ඩ් බ්ලොක්ස් වලින් සුපිරිනේ එහෙනම් අපි යන් පේනවනේ ඉතින් මාර දිගයි මේ ටනල් එක එන්න දුරක් තියෙනවා හරි දැන් ඇවිල්ලා තියෙන්නේ මේක මම කලින් මෙතෙන්ට තිබ්බේ අර නිකන් ගඟක් වගේ මේක ගඟක් තිබ්බේ මම ඒක හරලා තමයි මේවා කරගත්තේ ඔව් යන් ඒක තමයි ස්පොන්ච් එකක් එහෙම තිබ්බේ හරි මෙන්න තියෙනවා අපේ ගෙදර මෙන්න ගෙදර වෙන්න ඔන්න ගෙදර යන් එහෙනම් අපි ඩීප් ස්ලයිඩ් ස්ටේර්ස් කියන්නේ යන් උඩට මෙන්න ගෙදර කියනවනේ සුපිරිනේ සෝස්ටෝන් දාගෙන ලයිට් අප් කරලා ආසනයක යන් අපි එහෙනම් මම මේ ගෙදර ඒ තරම් ඌමනා වෙන්නේ නැති මොකද අර නිකන් හදන්න ඕනකමක් තිබ්බින්ද හැදුවා මිසක් මේව හැදුවේ නැහැ ඉන්න මේ තමයි ගෙදර පේන්ටින්ග්ස් දාලා තින්නේ එන්ජාන්ඩින් ටේබල් එකක් තියෙනවා ලැපිස් රෝලා තියෙන්නේ මේකෙත් තියෙනවා ඔව් ඒකෙත් තියෙනවා පිර වෙන්නම ඔව් ඒ ටික තමයි තියෙන්නේ බලමු චෙස්ට් වල මොනවා චෙස්ට් ඇන්විල්ස් වගේක් තියෙනවා ඔව් මේකේ මොනවද තියෙන්නේ ඒකෙත් ඔය තියෙනවා ඉන්ටර්නෙට් බුක්ස් ඒකේ මොනවද නැහැ මම තාම ෆිල් කරේ නැහැ ඒවා තව පෙන්නන්න පොඩි එකක් තියෙනවා ඒක තමයි මේ යන් කොපි එහෙනම් හෙට්ට යන් ඇතුළට යන් හරි හෝ උඩට ගිහිල්ලා තව පොඩි වැඩක් කරන්න තියෙනවා අපි ඒකත් කරගෙන අරක වහන්න ඕනේ තව වතුර මම හිතන විදිහට බලමු වතුර ඇවිල්ලාද නැද්ද නෑ යටට කමන්න අපි වහගෙන මෙයන් එක යන් යටට මට මේක ලයිට් අප් කරන්නම් තුණා අපේ එකක් කරගෙන යනවා කෝ ලයිට් අප් කරලා ලයිට් ටෝචස් කෝ මේ තියෙන්නේ හරි එකත් ලයිට් අප් කරමු සෑහෙන දිගට ටනල් එක යන් මේක ප්ලේස් කර යන් සෑහෙන යටට යන්න තියෙනවා අපි ඩීප් ස්ලේට් වලටත් එහෙනම් ආවා එහෙනම් ඩීප් ස්ලේට් උත් පහු කරගෙන යන්න මේක මෙන්න දිගට ටනල් එක මට තාම මේව කරද්දි මේ ඩයමන්ඩ් එකක්වත් හම්බුන්නේ මෙච්චර මේක යටට හාරවත් මම නැතුව ඇති පැත්තට හාරන්න එනවා ඔන්න ඕක තමයි තැන පේනවනේ මොකද්ද යන්කෝ යටට අපි කොහොමද වොයිඩ් එක මේ තියෙන වොයිඩ් එක වොයිඩ් එකට යනකම්ම හාරලා තියෙන්නේ වොයිඩ් එකට යනකම්ම කෙලින්ම හාරලා තියෙන්නේ අපි යන් ආයි උඩට මේක මිනිමම්ම ගන්න පුළුවන් නෙගටිව් 64 බ්ලොක්ස් විතරයි. කියන්නේ උඩ ඉඳන් බ්ලොක්ස් 64ක්ද? ගන්න එහෙම නෑ. එහෙම වෙන්නත් බෑනේ. අපි බලමු. මේකේ එපා වෙන්න ඔන්න ඔක තමයි මට ඔකේ දෙක වැටලෙනවා. යන් අපි කෝකට නෙමෙයි යන්න ඕනේ උඩට. යන් අපි මම මේක ලස්සනට හදන්න ඉන්නේ. මට හදන්නත් අමුතු වුණා.
යන් යන්නේ යන් මේක මම මේක ලස්සනට හදන්න ඕනේ. දැන් මේක වෙලාව මදි ඇත්තටම හදන්න. يعني ලස්සනට ග්ලාස් එහෙම දාලා මම තමයි හදන්න යන්නේ. මේ ටික පොඩ්ඩක් කඩාගමු. මම කියන්නේ බෙඩ් රොක්ද කොහෙද මේක පේන විදිහට. ඒක හරියට මම මේක බෙඩ් රොක් තියෙනවද නැත්නම් වෙන මොකක් කර බ්ලොක් එකක්ද දන්නේ මේ තියෙන ඒව නෙමෙයි. ඔය තියෙන ඩීප් ස්ලේට්. මේවා මම හිතන්නේ විදිහට බෙඩ් රොක් වෙන්න ඕනේ. කමන්නේ අපි යන් උඩට. යන් උඩට යන් අපි. හරි. ඒ වැඩෙත් එහෙනම් ඉවරයි. තව පෙන්වන්න දේවල් තියෙන්නේ මොනවද? යන් උඩට. හරි එක වහම හරි ඒක ඉවරයි. එතකොට තව පෙන්වන්න තියෙන්නේ යන්කෝ ඔය පොඩ්ඩක් බලන්න මොනවද පෙන්වන්න දෙන්නේ කියලා. ඔයගොල්ලන්ට නම් පෙන්වන්නම් මේක පොඩ්ඩක් ගෙදර අරම එක පෙන්වන්න. ගෙදර කියන්නේ ගෙදරක් කියන්නේ ඒ තරම් දෙයක් නෑ. ඔය ඩයමන්ඩ් මැද්දට දාලා අන්න බල්ලෝ වගේක් ඉන්න. අපි ඒ බල්ලොන්ව මේවා කරමු. මං ගාව බෝන්ස් තිබ්බද කොහෙද? ඔය තියෙන බෝන්ස් දෙක. මේ දෙක අපි දෙමු මුන්ට. දෙන්න. අයියෝ මං ගහන්න ගෙව්වේ නෑ. අයියෝ ගන්න මේ ගන්න. ඕකෝ හරි මේ ගන්නකෝ. අයියෝ පොඩ්ඩක් වැඩ දෙනවා. අයියෝ ගැහුවේ නෑ. හරි සීට් එක සැරේම වුණා. දැන් ඔයා සෝරි ටේම් කරමු එයාවත් අපි. ආයිසා එයත් තිය. දැන් අර එයාව අපි ඉඳවමු. සීට් ස්ටෑන්ඩ් හරි සීට් කරමු. එයාව සීට් කරමු. කොසිට හරි. දැන් අපි යන් ආයේ විලේජ් එක පැත්තට. ඔන්න ඔය ටික තමයි ඉතින් පෙන්වන්න තියෙන්නේ. ආයේ ලොකු දෙයක් පෙන්වන්න නෑ. ආයෙ අර ටික හදලා පෙන්වන්න තමයි තියෙන්නේ. ඊයර ලොකු දෙයක් නෑ. බලමු. එතන මේකක් තියෙනවා. මේකත් බලමු. එතන යටට මම හැදුවා පොඩි මේකක්. ඒක නිකන් අර නිකන් අන්ඩර්ග්‍රවුන්ඩ් නෙමෙයි අන්ඩර් වෝටර් මේකක් වගේ අපේ පොඩි මොටර් එකක් දාන්න. ඒකට ගතියක් තියෙනවනේ ඒකට. දාමු වතුර ටික. හරි. ඒකට යන්තම් හරි පොඩි හරි පේන්නේ නැති ගතියක් තියෙනවා. ඔතෙන්ටත් දාගමු වතුර ටිකක්. හරි ඒකත් හරි. වතුර ටිකක් දාමු අපි එහෙනම්. හරි. ওই ටික තමයි ඉතින් ඇත්තටම පෙන්වන්න තියෙන්නේ. ඊළඟට අපිට කරන්න තියෙන්නේ අපි අයන් ගොලන් කෙනෙක් හදමු. අයන් ගොලන් කෙනෙක් නැහැ මෙහෙ. මොකද හිටපු එකාට වෙච්ච සිද්ධිය මං කියන්න. හරි ජකෝ ලන්ටන්කෝ අමේ තියෙන්නේ. හරි ඒකත් හරි. අපි හදමු අයන් ගොලම් කෙනෙක්ව. මේක හදන්න අමාරුයි. මොකද මේ ගොඩක් ඒ කියන්නේ කන්දක්නේ තියෙන්නේ. කන්දේ තැන් තැන් වල තමයි මේක මේවා තියෙන්නේ. දේවල් තියෙන්නේ. අමාරු හදන්න. මම දැන් වැස්ස පටන් ගත්තා. මෙයාව හදමු. හරි. අපි අර හරියට තව කෙනෙක් හදමු. ඔව් හරි. එයාව හදමු අපි. හරි. මෙතන හිටපු කලින් හිටපු මේ අයන් ගොලන් ස්පෝන් වෙලා හිටියේ මෙන්න අර හරිය හේබල්ස් තිබ්බද? මෙන්න මෙයාව හදලා. හේබල්ස් තිබ්බද වෙන්න. ඔව් වෙන්න ගන්න. අපි මෙතන සමහර මම උගලන්ට මෙයාව හදලා පෙන්නන්න. මෙන්න අන්න ඔය ඔන්න ඔතන තමයි එයාලා හිටියේ. මෙන්න මම පෙන්නන්න. එයාව හදමු අපි. හරි. එයා හරි. මෙන්න පෙන්නන්න. ඔන්න ඔතන හේබල්ස් වගේක් තියෙන්නේ. පේනවද? අන්න ඔතන තමයි ඌ හිටියේ. ඔව්. එහෙනම් ඉතින් අද වීඩියෝ එක එච්චරයි තමයි පෙන්වන්න තියෙන්නේ. අර රුයින් පෝටල් එකක් තියෙනවා. අපි ඒකත් එහෙනම් බලාගෙනම වීඩියෝ එක අවසන් කරමු. මම හිතන විදිහට එච්චරයි තමයි ඔක්කොම තියෙන්නේ. තව මතක් වුණොත් පස්සේ වීඩියෝ එක ගේන්නම්. ඒකෙත් ඉතින් ප්‍රයෝජනවත් දේවල් නෑ අප්පෝ. ඒ චෙස්ට් එකත් වැඩක් නෑ. එහෙනම්